welcome to our YouTube channel. හරි ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. මම අන්තිමට මගේ A level journey එක ගැන වීඩියෝ එකක් කරා. මගේ A level ගමන ගැන මගේ අත්දැකීම. ඇත්තට මේකේ තියෙන හැමදේම 100%ක් ඇත්ත. ඉතින් මේ වීඩියෝ එක ගැන ගොඩාක් නංගිලා මල්ලිලා හොඳ කියලා තිබ්බා. යාළගේ ජීවිතේට ලොකු ආදර්ශයක්. යාළගේ කතාවත් මේ හා සමානයි. හරි මොටිවේෂන් එකක් වුණා කියලා ඉතින් ඇත්තටම සතුටුයි. අපි මේ වීඩියෝ එක බලපු නැති කට්ටියට බලන්න පහළ ලින්ක් එක දාන්නම්. ඔය ඉතින් අපේ වීඩියෝස් පරක්කු වෙන්න සහ එදත් මම වීඩියෝ එක තනියම කරන්න හිතුවා. මෙන්න මෙයාව අල්ලගන්න තියෙන අමාරුව. ඔව් ඉතින් අපි වැඩ කරන ජනතාවනේ මෙයාලා වගේ නිකන් ගෙදරටලා නැහැ. අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන බදු සල්ලි නාස්ති කරනවා අපි වැඩ කරනවා. ඒකනේ බදු සල්ලි නාස්ති කරන ડોක්ටර්ස්ලා නම් ඔහොමමයි පැරිසි අතරම වැඩ කරලා. හරි. ඒවා ඔන්න ඉතින් කතාව කියන්නම්කෝ. මේ වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා තිබ්බා නංගිලා මල්ලිලා. මේ ගොඩාක් ඉතින් හොඳ ප්‍රතිචාර හම්බුණා. ගොඩාක් ස්තුතියි. ඒ වීඩියෝ එකේ නංගිලා මල්ලිලා ගොඩාක් අය මෙන්න මේ අයියව නංගි බබාලා තමයි ගොඩක් ඉතින්. ඔන්න ඉතින් මං ආවා නංගි බබාලා. මම ඉතින් පොඩි තරහකුත් තියෙනවා එහෙම ආපුවම දැන්. පානේ බොරුවනේ. ඉතින් නංගිලා මල්ලිලා දෙගොල්ලම මේ ගොඩක් අයියව අහලා තිබ්බා. මොකද දැන් මම ආර්ට් කරපු කෙනෙක් නේ. මගේ කතාව බයෝමැත්ස් කරපු නංගිලා මල්ලිලාට එච්චර ඉතින් ලොකු දෙයක් ගන්න නෑනේ. ඒ හින්දා තමයි ඉතින් අයියව අහලා තිබ්බේ. ඇත්ත තමයි. මම කිව්වා ඉතින් හැමෝටම ලොකු දෙයක් ගන්න තියෙනවා. ඉතින් බයෝමැත්ස් කරාට එයාලට එක්සෑම් අමාරුයි නම් සබ්ජෙක්ට් මාරු කරලා ඔයාලටත් ඉතින් ගොඩ යන්න ක්‍රම ඕන තරම් තියෙනවා. එයා ඉතින් මේක හැල්ලුවට ලක් කරනවා නම් එහෙම හිතන්නේ නැහැ. ඉතින් හරි. එහෙනම් අද ඉතින් ඊට පස්සේ මම පෝස්ට් එකක් දැම්මා. අපි දෙන්න වීඩියෝ එකක් කරනවා. මොකද මට TikTok එකේ, Facebook එකේ, YouTube එකේ සෑහෙන මැසේජස් එහෙම එනවා එක එක ප්‍රශ්න අහලා. එහෙනම් මම පෝස්ට් එකක් දැම්මා. තියෙන ප්‍රශ්න කියන්න අපිට මේ වීඩියෝ එකක් ගේන්නම් කියලා. ඉතින් අද අපි මේ ප්‍රශ්න ටික බලමු. අපිට ඉතින් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. පුළුවන් යට උත්තර දෙන්නම්. මොන හරි මිස්සුනොත් එහෙම තරහ වෙන්න එපා. තරහ වෙන්න එපා. අපි අනිවාර්යෙන් මේවට රිප්ලයි කරනවා. මිස්සුනොත් එහෙම ආපහු කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් දාලා තියන්න. අපි ඉතින් ආපහු වීඩියෝ එකක් ගේන්නම්. හරි. ඔන්න එහෙනම් මම දැන් මේ ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලින් ගොඩාක් අහලා තියෙන ටිකක් කියන්නම්. හරිද? පළවෙනි එක අහලා තියෙනවා අක්කගේ අයියාගේ පෝස්ට් එකක් නේද FB ෂෙයා වුනේ. ඒක නම් ගොඩාක් අහන ප්‍රශ්නයක්. ඔව් ඉතින් මේ පෝස්ට් එකක් තමයි ඉතින් අක්කා තමයි පෝස්ට් එක හැදුවේ. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? අක්කාගේ කතාව අහගන්න ඔයා ඉන්ට්‍රස්ට් විදියට ඔය කතා කියනවා. නෑ ඒක මෙහෙමයි. ඉතින් දැන් මෙයා ජැෆ්නා මෙඩිසින් මේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉතින් අවුරුදු 6ක් විතර ලොකු කට්ටක් කාලා ෆයිනල් MBBS එක පාස් වුණාම මට කියන්න බැරි තරම් පුදුම සතුටුයි. හරිද? මම සෑහෙන ඇඬුවා ඒ කියපු ගමන් මට මතකයි මම වැඩ කරන ගමන් හිටියේ මෙයා කියපු ගමන් මට ඒක දරා ගන්න බැරි තරම් සතුටක් වුණා. අනිත් එක මම හිතාගෙනම හිටියේ කවදා හරි මෙයාගේ කතාව මම අනිවාර්යෙන්ම ලෝකෙට කියනවා කියලා. ඒක කියන්නේ අහන්නම ඕන කතාවක් මේ. ඉතින් ඒක මට දැන් උනත් හරි ඉමෝෂනල් ඒක ගැන කියද්දි ඒක ඉතින් හැම වචනයක්ම අර හදවතින්ම ලියපු දෙයක්. අර ඒ හින්දා නේද ගොඩාක් නංගිලා මල්ලිලා අයියලා හැමෝම ඒ කියන්නේ හැම පුදුමාකාර විදිහට අපිට ආදරයක් හම්බුණා. ඒක සෑහෙන වෛරල් වුණා නේ. ඔව් සෑහෙන වෛරල් වුණා. මෙන්න මේ ෆොටෝ එක තමයි අපි දැම්මේ. ඔව්. ඒ සෑහෙන ඒ දවස්වල අපිව කට්ටිය දන්නේම නැහැනේ. මම කවුද කියලාවත් මෙයා කවුද කියලා දැනුත් අපිව දන්නේ නැහැ. ඒ ඉතින් ඇත්තටම අපි වෛරල් වෙන්න ඉතාලෙන් දාපු එකක් නෙවෙයි. නෙවෙයි. ඇත්තටම නැහැ. වෛරල් වුණා. ඔව් ඒක ඇත්තටම මේ 100,000ක් මම විශ්වාස කරනවා. එහෙමනම් හිතාගෙන නෙවෙයි මම මේක දැම්මේ. ඒ කියන්නේ මට කවදා හරි මතකයක් විදිහට හිතන්නකෝ තව අවුරුදු 20ක් 30ක් අපි ජීවත් වෙලා හිටියොත් මට කවදා හරි ඒක Facebook එකේ මෙමරි එකක් විදිහට ආවහම ඒක හරි සතුටක්. ඉතින් මේක මට පුදුමාකාර හතරක් මගේ ජීවිතේ මම හිතන්නේ වැඩිපුරම සතුටු වෙන දවස් තමයි මෙයා මේ ෆයිනල් MBBS එක පාස් වෙච්ච එක. ඉතින් ඒකට තමයි දැම්මේ. ඒක තමයි වෛරල් වුණේ. ඔව්. ඒකේ වැඩිපුරම සතුටු මං ගෙදර එන එක. ඉතින් ඔන්න අපි දෙන්න තමයි ඉතින් Facebook එකේ වෛරල් වුණේ. අපේ පෝස්ට් එකක් තමයි ෂෙයා වුණේ. මගේ අහිංසක පිරිමි ළමයෝ කියලා නේ මම ඒක පටන් ගත්තේ. අන්න ඒ පෝස්ට් එකේ ඉන්නේ අපි දෙන්න තමයි. ආන්ති ඇත්තටම අහිංසකයි. බොරු ළමයි මම ඉතින් අර බොරුවට කිව්වා මගේ අහිංසක පිරිමි ළමයෝ නෑ මෙයා නපුරුයි. නෑ ඇත්තටම අහිංසක පේන්නේ නැද්ද මූණ දැක්කහම. හරි. දෙවෙනි ප්‍රශ්නේ ඒක පොඩි ඕපදුක් නේ. ඒක කතාවට අදාළ දැනෙන්නේ. හැබැයි අපි දෙන්න තමයි ඒ පෝස්ට් එකේ හිටියේ. දෙවෙනි එක අයියාගෙන් අහන්නේ. අයියේ මම බයෝ කරා
මට කෙමිස්ට්‍රි ෆිසික්ස් අමාරුයි බයොලොජි එක වෙන සබ්ජෙක්ට් දෙකක් කරන්න පුළුවන්ද පුළුවන් නම් මොන වගේ සබ්ජෙක්ට් සිලෙක්ට් කරන්න පුළුවන් දන්න විදිහට නම් කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකම අතාරින්න නම් බෑ දැන් කොහොමද දන්නේ අපි කරන කාලේ නම් එහෙම දෙකම අතාරින්න බෑ ෆිසික්ස් සබ්ජෙක්ට් එක අතරලා ඒ වෙනුවට අපිට වෙන සබ්ජෙක්ට් එකක් විදිහට IT හරි ඇග්‍රි හරි කරන්න පුළුවන් හැබැයි උනාට කෙමිස්ට්‍රි කරන්න ඕනේ එතකොට ඉතින් මම හිතන විදිහට දෙකම බෑ පොඩ්ඩක් වල චුට්ටක් හොයලා බලන්න අලුත් විදිහට කොහොමද කැම්පස් පොතේ ගොඩක් වෙලාවට ඇති එහෙම නැත්නම් ඉතින් A levels කරන ටීචර්ස්ලා සර්ලා දන්නවා කොහොමද අලුතෙන් වෙලා තියෙන්නේ කියලා ඒක නිසා ඔයාලා චුට්ටක් හොයලා බලන්න මම දන්න විදිහට දෙකම අතරින්න බෑ හරි දෙවෙනි ප්‍රශ්නෙත් අපි අයියට යොමු කරනවා බයෝ කරන කෙනෙක් කොහොමද සබ්ජෙක්ට් බැලන්ස් කරන්න කියලා කියන්න අම්මෝ ඒක නම් මාර්ම දෙයක් සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියන්නේ මම ඉතින් බයෝ කරාට පාඩම් කරන්න හරිම කම්මැලි පාඩම් කරනකොට නිින්ද යනවා මෙයා මාව හැරවනවා ලයිබ්‍රරි එකේදී මිස් කෝල් ගගා ඒ කාලේ අපිට මේ අපි සෝෂල් මීඩියා හිටියෙත් නෑ නේ ඒ කාලේ මේ වඩ මිස් කෝල් පොඩි ෆෝන් එකකින් මිස් කෝල් ගගා හැරවනවා ඒකල මෙයා මේ ටිකකින් හොඳට මේ ඔළුව තියාගෙන නිදි එහෙම තමයි ඉතින් මොටිවේෂන් එක දෙන්න බෑ එවුනාට ඇත්තටම ලයිබ්‍රරි එකේ ගිහලා ගොඩක් බයෝ පාඩම් කරේ නැහැ ඉතින් කොහොමද බැලන්ස් කරද්දී ඉතින් ඉස්සලාම ඉතින් අපි දවසට සබ්ජෙක්ට් තුනම කවර් කරන්න try එකක් දෙන්න ඕනේ full try එකක් මම නම් ඉතින් පාඩම් කරන්නේ අනිත් එක ඔයා කියන්නේ ඉස්කෝලේ කතා ඉස්කෝලේ ගියා නේද හැමදාම මම ඉස්කෝලේ ගියා මම හොඳ ළමෙක් නෑ ඒ කියන්නේ දැන් අපේ මම ඇතුළේ මම දැන් ෆස්ට් එකේ මැත්ස් නේ කරේ ගොඩක් මැත්ස් බයෝ කරන නංගිලා මල්ලිලා අපි නිකන් ට්‍රෙන්ඩ් එකට නෙමෙයි අතරම අපි ටියුෂන් ක්ලාස් යනවානේ A level වලට අපි ඉස්කෝලේ යන්න නැතුව පළවෙනි අවුරුද්ද විතර ගිහින් මාස 5ක් 6ක් ගිහින් ඊට පස්සේ අපි නවත්තලා ෆුල් ටියුෂන් ක්ලාස් යනවානේ ඒවා හොඳයි අතරම හොඳ ගුරුවරු ඉන්නවාද කාලේ හැබැයි මෙයා A level කරන කාලේ මුළු හැමදාම ඉස්කෝලේ ගියා හැමදාම ටර්ම් ටෙස්ට් ලිව්වානේ මොකද ඉතින් මට ඉස්කෝලේ මාර සපෝට් එකක් හම්බුණා. ඒකට ඉතින් ප්‍රැක්ටිකල් සෙෂන් කරගන්න නම් ඉස්කෝලේ යන්නම වෙනවා. ඒක නිසා ගියා මට මාර සපෝට් එකක් හම්බුණා. ඒ නිසා මම දැන් කියන්නම් කොහොමද ඉතින් බැලන්ස් කරේ කියලා. සම්පූර්ණයෙන්ම හැමදාම ඉතින් අපි සබ්ජෙක්ට් තුනම ගොඩක් වෙලාවට කවර් කරගන්න try කරන්න ඕනේ කොටස් විදිහට බෙදාගෙන. මම ඇත්තටම මෙඩිසින් ගියේ නම් සෙකන්ඩ් ෂයි එකේ ෆස්ට් ෂයි එකේ මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ කොහොමද සබ්ජෙක්ට් එක කවර් කරගන්නේ කොහොමද පාඩම් කරන්නේ කියලා. මම සෙකන්ඩ් ෂයි එකේදී ෆස්ට් ෂයි එකේ ගත්තු එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි වැඩ කරන්න ගත්තේ. එතකොට ඇත්තටම කිව්වොත් මට රැට නිින්ද යනවා හොඳට. පාඩම් කරන්න ඕනේ බෑ. ආය උදේ වරුවෙත් නිින්ද යනවා. ඒක පාඩම් කරන කාලේ කරන්නේ දැනුත් තමයි. දැනුත් එහෙම තමයි ලෙක්චර් එකකට ගියත් මට හරියටම උදේට 10ට විතර සුපිරිම නිදිමතක් එනවා. ඒ වෙලාවේ කොහෙටද මම නිදා ගන්නවා. දැන් මගේ සිංගල් කරියක් වුණත් හොඳට හැරගෙන ඉන්නවා. මම ඉතින් ඒක නිසා දැන් උදේ වරුවේ ක්ලාස් තියෙද්දි ක්ලාස් යනවා. ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා හවස 6 ඉඳන් 10 විතර වෙනකන් තමයි බයෝ පාඩම් කරන්න ගත්තේ. මොකද ඒක පාඩම් කරන්න තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකෙදිත් ෆස්ට් ෂයි එකේ පාඩම් කරාට සෙකන්ඩ් ෂයි එකේදී මම ගොඩක් වෙලාවට කරේ පේපර්ස් වලට ආන්සර්ස් ලියන එක. මොකද ඒකෙදි වෙන්නේ අපේ අර කියන්නේ ඔයාලා තේරෙයිද නැහැ ප්‍රාථමික මතකයේ ද්විතීයික මතකයේ කියලා තියෙනවා. එතකොට අපි පාඩම් කරන එක අර ප්‍රාථමික මතකයට තමයි යන්නේ. ඒක අර දීර්ඝ කාලිනව තැන්පත් වෙන්න නම් ද්විතීයික මතකයට යන්න ඕනේ. ලියන එකේදී ගොඩක් වෙලාවට ද්විතීයික මතකයට යෑමේ chance එක වැඩි. ඒතකොට මොකද අපි ඒ පාඩම් කරන ගමන් මතකෙන් ලියනවා. එතකොට ඒක නිතර ප්‍රැක්ටිස් වෙනකොට හොඳයි ඇත්තටම. ඒක නිසා මට අර පාඩම් කරනවා නිදිමත නිසා පේපර්ස් කරලා ඉවරලා ප්‍රශ්න බලලා ඒකට ආන්සර්ස් ලියන එක තමයි කරේ. එතකොට රෑ ඊට පස්සේ 10 විතර ඉඳන් ෆිසික්ස් කෙමිස්ට්‍රි තමයි කරන්න ගත්තේ. ඒ කියන්නේ රෑට නිදිමත වැඩි වෙන නිසා වැඩිපුර ආසෝනේ ෆිසික්ස් වලට නේ. ඔව් වැඩිපුර කැමති ෆිසික්ස්. එතකොට මම ෆිසික්ස් කරන්න ගන්නේ කොහොමත් රෑට. එතකොට ඒකදී අර ගණන් හදන්න තියෙන නිසා පොඩ්ඩක් නිදිමත ගතිය අඩු වෙනවා. අර ඒකාකාරී බව මිදෙනවනේ. එතකොට ඒක නිසා මේ ගණන් හදන ටික කරන්න ගත්තේ රෑට. කෙමිස්ට්‍රි එක ටිකක් පාඩම් කරන්න තියෙන නිසා මේ ඒක ටිකක් කලින් තමයි කරේ. එතකොට එහෙම තමයි සබ්ජෙක්ට් ටික බැලන්ස් කරේ. පාස් පේපර්ස් අවුරුදු කීයක් කරා? පාස් පේපර්ස් නම් කරා අවුරුදු 10ක විතර. ෆිසික්ස් වලට නම් අර රෝසස්ගේ විවරණ තමයි කියන්නේ බැලුවේ. ඒකෙදි ඉතින් විවරණය බලන්න ඉස්සර කියන්නකො නංගිලා මල්ලාට ඔයාලට බයෝ මැත්ස් වලට හොඳට ලකුණු තිබ්බද මුල් කාලේ ඒවත් කියන්න? ආයෙත් මේ වීඩියෝ එක ඉස්සර ඒ ලෙවල් වලට මුල් කාලේ තිබ්බ ලකුණු නෑ නෑ අපි කියමුකෝ ඉතින් කමක් නෑ.
ඇත්තටම ඉතින් මට ඒවල මුල් කාලේ ලකුණු තිබ්බෙම නෑ. ලකුණු 35යි 30යි 20යි. ඒ තමයි සබ්ජෙක්ට් තුනටම තිබ්බේ. O level සයන්ස් වලට B එකක් ආයේ නේ. ඔව් O level සයන්ස් වලට B එකක් තිබ්බේ. ඒ කියන්නේ O level රිසල්ට් මත ඉතින් A level කඳා පවතිනවා කියන්නත් බෑ. ඒ කියන්නේ නංගිලා මල්ලිලා ඒලල් කෙනෙක් සම්පූර්ණයෙන්ම හાર્ඩ් වර්කින්. හරිද? මහන්සියලා වැඩ කරොත් අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. දැන් ඒ කියන්නේ අපි කොච්චර O level රිසල්ට් හදම ඒලල් කෙනෙක් වෙනම එකක් කියලා. දැන් මේ අයියා බලන්නකෝ අයියා O level වලින් සයන්ස් වලට B තිබිලා. ඉතින් මෙඩිසින් සිලෙක්ට් කරනවා කියන්නේ ඉතින් එහෙම තමයි. හැමෝගෙම ගොඩක් මං අහලා තිනවා ඉන්ජිනියරින් කරන කට්ටිය. මම O level කරනකොට සයන්ස් වල පේපර් එක ලීක් වෙලා හරි මොකක් හරි ලකුණු ඉස්සන් නිකුත් දුන්නා. ඒවත් දීලා තමයි මට B එකක් තියෙන්නේ. ඒක ඉතින් ඇත්තටම කියන්නේ A level රිසල්ට් එක O level මත ඩිපෙන්ඩ් වෙනවා කියන්න බෑ අපිට. මොකද සමහර අය ඉන්නවා O level වලට ඒ 9ක්ම ගන්නවා. හැබැයි A level වලදී කියන්නේ කැම්පස් යන්න තියෙන සම්භාවිතාව අඩුයි කියන නෙමෙයි. කියන්නේ කැම්පස් යන්න නැති කට්ටිය ඉන්නවා ඒ 9ක් ගත්තත්. සමහර අය ඉන්නවා O level වලට ඒ 2 ගත්ත අයත් ඉන්නවා. මගේ බැච් එකේ හිටියා ඒ 2ක් ගත්ත එක්කෙනෙකුත්. එතකොට එයාලත් එතකොට ඒ කියන්නේ O level වලදී ගන්න රිසල්ට් එක අඩු වුණාට A level වලදී හાર્ඩ් වර්ක් කරලා කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා. ඒ කියන්නේ මගේ බැච් එකෙත් එහෙමයි. හරිද? අපේ දැන් ලෝ යන්න මම දැන් දන්නේ දැන් තියෙන අවශ්‍ය මේ රික්වයර්මන්ට්ස් මොනවද කියලා. දැන් අපේ කාලේ නම් මම ලෝ ෆැකල්ටි සිලෙක්ට් කරන කාලේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට O level C එකක් හරි A level S එකක් හරි තියෙන්න ඕනේ. හරිද? ලෝ ෆැකල්ටි එකට යන්න. ඉතින් මගේ බැච් එකේ හිටියා ඉංග්‍රීසි දෙපාර ලියලා මේ පාස් වෙලා කැම්පස් ආපු හරි උත්සාහවන්ත ළමයි. එහෙම තමයි. ඉතින් අර O level සම්පූර්ණයෙන්ම වෙනස්. A level කියන්නේ වෙනම කතාවක් නේ. කියන්නේ දැන් අයියට වුණත් මෙයාට වුණත් මේ බයෝ මැත්ස් වලට එහෙම අඩුයි නේ. මැත්ස් නෙවෙයි සෝරි බයෝ වලට ෆිසික්ස් වලට කෙමිස්ට්‍රි වලට ලකුණු අඩු තිබ්බා. හැබැයි ඒවා සෑහෙන මහන්සි වුණා. පේපර්ස් තමයි කරේ ගොඩක්. මම කියන්නේ A level කරද්දී පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ එහෙම පන්ති 29 30 වගේ තමයි වුනේ. එහෙනම් ඉතින් මම හොඳයි. මම ෆේල් වුණාට එච්චර අඩු වුණාද කොහෙද? නෑ. එතකොට මෙඩිසින් ගියේ සෙකන්ඩ් ෂයි එකේදී මට ෆස්ට් ෂයි එකේදී තිබ්බේ B1යි C2යි. B1 තිබ්බේ කෙමිස්ට්‍රි වලට, C2 තිබ්බේ බයෝ ෆිසික්ස් වලට. ඊට පස්සේ ඉතින් සෙකන්ඩ් ෂයි එකේදී ඒක අනිත් පැත්ත වුණා. මගේ කෙමිස්ට්‍රි වලට තිබ්බ B1 C1 වුණා. බයෝ ෆිසික්ස් වලට A2ක් ආවා. මම හිතන්නේ A2 හොඳටම තියෙන්නේ නැති නැත්නම් ඉතින් A2යි C1කට ටිකක් මෙඩිසින් යන්න අමාරුයි. හොඳ සෙට් කෝ එකක් තියෙන්නේ නේ. මොකද මෙයාත් එක පැරලල් ගිහපු කාටවත් ඒ රිසල්ට්ස් තිබිලා මෙඩිසින් සිලෙක්ට් වුණේ නැහැ. මෙයාගේ අන්තිම කාලේ මට මතකයි මෙයා හරි ආසයි ෆිසික්ස් වලට. හරිද? මට ඉතින් කියනවා කෝල් වලින් ෆිසික්ස් අර ලොකු මෙයා සෙකන්ඩ් ෂයි එකේ හෝල් ක්ලාස් වලට ගියා නේ. පේපර් ක්ලාස් වලට එහෙම ඒ වගේ ඉතින් මට කියනවා අර ගොඩාක් ළමයි ඉන්නේ මට කියනවා දැන් මම බයෝනේ මැත්ස් කරපු ළමයි ගොන්ද මේ සමහරවිට කියනවා මේ අද ෆිසික්ස් ක්ලාස් එකේ මම තමයි දැන් ළමයි ගොඩාක් ඉන්න අය වගේ මට හොඳ ලකුණු තිබ්බා. මම මේ තමයි ඉතින් වැඩිම ලකුණු අර මට ඉතින් පුදුම සතුටුයි ඉතින්. එහෙනම් මම හිතනවා මගේ A level පේපර් එකෙත් නේ ෆිසික්ස් වලට හොඳ මාක් එකක් තියෙන්නේ නැති මේ ඒ කියන්නේ ඒකෙත් උඩරිම තියෙන්නේ නැති. ඔව් එහෙම හිතනවා. නැත්නම් ඉතින් මෙඩිසින් යන්නේ නැහැ. අනිත් එක දැන් මේ අයියා කතානේ මගේ දැන් මං ලොජික් එහෙම නංගිලා මල්ලා ගොඩාක් මගෙන් අහලා තිබ්බා මේ මැසේජ් එහෙම වල මට ලොජික් එහෙම දැන් මට මාස 6යි මම මුකුත් ලොජික් කරලා දාන්නේ නැහැනේ. MCQ එහෙම මේ සෑහෙන අඩුයි මාක්ස්. හරිද? ඒ කියන්නේ නංගිලා මල්ලා ඒක අපි අර කරලම තමා අපි ඉම්ප්‍රූව් වෙන්නේ. අපි කරන්න අපිට ඒක පුළුවන් වෙනානේ. ඒ කියන්නේ හැමදාම අඩු ලකුණු තියෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා අත්හරින්න එපා. දැන් පළවෙනි දවසේ කියන්නකො ෆිසික්ස් එහෙම ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ ෆිසික්ස් කෙමිස්ට්‍රි එහෙම ලකුණු නැහැ. ඉතින් ඇත්තටම ලකුණු 35ක් 30ක් වගේ තමයි තිබ්බේ. ඒක ඉතින් ආසාවෙන් කරන්න ගන්න ඕනේ. දැන් වැරදි තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පොඩි ටිප් එකක් දෙන්නම්. ඒ කියන්නේ A level කරන කට්ටිය පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. එතකොට කියන්නේ ඒක අර කරලාම කියන්නේ එකම දේ තමයි එයාලා අපහාප වෙනස් විදිහවලින් අහන්නේ. ඒකට ඔයාලා ප්‍රැක්ටිස් වෙලා තියෙනවා නම් ඔයාලා ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තොත් එහෙම ඒක ඉතින් අර ඉබේම එනවා. කියන්නේ අයියාගෙන් බෙහෙත් ගන්න අපේ ගෙදර එන්න පාස් පේපර්ස් කරන්න. පොඩි ඇඩ්ඩයක් දාන්න මෙයාට චුට්ටක් පොඩි මොලේ වුණා කතා ගන්න එපා ඒකෙන්. අනේ පිස්සු දොස්තර කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට. හරි අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට ආමු. දෙවෙනි ගැව්වද තුන්වෙනි ප්‍රශ්නේ? බැලන්ස් කරගත්තේ දැන් ටිකක් හරි තේරුණා නේ තුනම කවර් කරලා. ඔයාලා මොනවද ප්‍රශ්න තියෙනවා නම් අපේ Facebook page එක තියෙනවා. ඒකට message එකක් දාන්න. එහෙම නැත්නම් TikTok එකේ comment එකක් දාන්න. YouTube එකේ comment එකක් දාන්න. අපි ඒකට ඉතින් reply එකක් දාන්න.
එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. ඒකේ අහනවා අක්කේ අයියා බයෝ ස්ට්‍රීම් එකෙන් කොහොමද ස්ට්‍රෙස් මැනේජ් කරගත්තේ කියලා විස්තර කියන්න. ස්ට්‍රෙස් මගේ ඩබල් ට්‍රිපල් කරලා තමයි ඉන්නේ මෙයා දවසට. ඔර කියනවා සින්දු කිව්වා. කොහේ මැනේජ් කරන්නද ස්ට්‍රෙස්? සින්දු කියනද ෆෝන් එකෙන්? කිව්වනේ. ස්ට්‍රෙස් වැඩි වුණාම මෙයාට සින්දුවක්. මගේ ස්ට්‍රෙස් මෙයාගේ පිටින් යනවා. ඔව් එතකොට ඉතින් මට ස්ට්‍රෙස් ඩබල් වෙනවා. එතකොට ඉතින් මම මොකද කරන්නේ කෝල් එක කරන් සින්දු කියනවා මෙයාට. එතකොට ස්ට්‍රෙස් අඩු වෙලා යනවා. ජෝක් නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ ස්ට්‍රෙස් මැනේජ් කරගන්න කියන්නේ ඉතින් දිගටම ඉතින් වැඩ කරද්දී ඉතින් ස්ට්‍රෙස් අඩු වෙනවා කොහොමවත්. වැඩ කරන වෙලාවෙ මම කරේ රේඩියෝ එක දාගෙන සින්දු අහනවා. ඔව් දැන් ඒ කියන්නේ අපි දෙනාගේ ඒක දෙවිදිහක්. හරි පාඩම් කරද්දී දැන් මට සද්ද බද්ද ඇහෙන්න බෑ. මට අර ફોකස් කරන්න ඕනේ. ඒ කියන්නේ අර මට සද්ද බද්ද ඇහෙන්න බැරිලා මෙයා අර රේඩියෝ එක දාගෙන ජොලිය පාඩම් කරන එක කියන්නේ. නැත්තම් ඉතින් මට ස්ට්‍රෙස් උත් වැඩි නිදිමතත් වෙනවා. ඒක නිසා මම අර රේඩියෝ එකේ සවුන්ඩ් එක අඩු කරලා තමයි ඉතින් සින්දු අහන්නේ. එතකොට ඒක දාගෙන පාඩම් කරනවා. එතකොට ස්ට්‍රෙස් අඩු වෙනවා. ඉතින් ඒ කියන්නේ පැය භාගෙන් භාගෙ පොඩ්ඩක් නැගිටලා ඇවිත්ලා එහෙම තමයි. ඒක විදිහට එක දිගටම පාඩම් කරන්නත් අමාරුයි. ඔයාලටත් එහෙම ඇති කියලා මම හිතනවා. නැත්තම් මට විතරක් දන්නේ නැහැ. එතකොට අනිත් එක අපි දෙන්න කතා කරනකත් ඒක සෑහෙන ස්ට්‍රෙස් අඩු අපි වෙනවා. කතා කරේ රෑ 12ට. 12ටත් නෙමෙයි සමහර එක අය වගේ 12න් පස්සේ කොහොමද? ටාගට් එකක් තිබ්බා කොහොම හරි රෑ 12 වෙනකන් නිදා ගන්න තියෙන කියන්නේ. එතකොට රෑ 12ට වෙද්දි නිදිමත වැඩි වෙනකොට කෝල් එකක් ගන්නවා මම එයාට. ඔව් ඒ කියන්නේ ඇත්තටම ඒක අර අපි දැන් නිකන් අර හොඳම යාළුවෝ දෙන්න අර කිය ඉන්නේ. එහෙම ගොඩාක් වෙලා කියවෙන ඇත්තට විනාඩි 15ක් විතරනේ කතා කරන්නේ. 15ක් 20ක් විතර කතා කරනවා. ඒ වගේ හැබැයි සමහර දවස්වල නම් පැයක් විතර කතා කරනවා. කලාතුරකින් මෙහෙමයි. අර මම හොඳටම ඩවුන් වෙලා ඉද්දි මම අඬනවා කරනවා මට ලකුණු අඩුයි කියනවා එක එක ප්‍රශ්න කියනවා. ඒ කියන්නේ ඔය අධ්‍යාපනයේ වුණා තමයි එතකොට පව්වනේ මෙයා ඉතින් මගේ හිත හදනවා මෙයාට මේ පාඩම් කරන්න තියෙන වෙලාව සමහර විට මම කරදර කරේ නැත්තම් මීට වඩා රිසල්ට් එකක් දාන්නත් තිබ්බා. එහෙමද? නෑ මම වාසනාවට තමයි රිසල්ට් එක ගත්තේ. නැත්තම් මට අද රැට කෑම අනේ බොරුවනේ. හරි ඇති. ඇති. හරි ඊළඟ ප්‍රශ්නේ. හරිද? පාඩම් කරේ මොන වගේ ටයිම් වලටද රාටද පාන්දරද? මම දැන් ඒක ඉස්සලා කිව්වා. මට ඇත්තටම පාන්දරට නම් නැගිටින්න බෑ කොහොමවත්. මම පාඩම් කරේ ඉතින් රාට තමයි. කියන්නේ දවල් පරියෝදේ හවස ක්ලාස් ඇවිල්ලා ඉවරලා පැයක් විතර නිදාගත්තා කොහොමවත්. නිදාගෙන ඉවරලා ඒ ටිකේ ඒ සෙකන්ඩ් ට්‍රයි. ඔයාලා කියන්නේ නේ මම මේ සෙකන්ඩ් ට්‍රයි එකේ තමයි පාඩම් කරන වෙලාව අඩුයි. මොකද ඉස්කෝලේට යන්න ඕනේ, ක්ලාස් යන්නත් ඕනේ, පාඩම් කරන්නත් ඕනේ. මම ඉතින් ක්ලාස් ගියපු තැන ඉඳන් අපේ ගෙවල් තිබ්බේ ගොඩක් දුර. ඒකවල ගෙදර ගිහපුවාම පට්ටම මහන්සි පාඩම් ගන්න වෙන්නෙත් නැහැ. ඉතින් ක්ලාස් එකේ කියලා දෙන ටික තමයි මතක තියාගන්න. මෙයා ඒ කියන්නේ දැන් චුට්ටක් දුර හිටියේ. මෙයාට සමහරවිට යන්න රැට බස් නෑ. ලොකු කට්ටක් ඉතින් නේ. පොඩි කට්ටක් ඉතින් කට්ටක් කෑවා. අනිත් එක ඉතින් කියන අර ක්ලාස් නැති දවසට ලයිව් ඩි ගියපු එක අපි. ඒ ගියේ සෙකන්ඩ් ට්‍රයි. සෙකන්ඩ් ට්‍රයි. අපි මේ දැන් තියනම් කියන්නේ කොහොමත් පාඩම් ගන්න තිබ්බ කාලේ අඩුයි. මොකද හැමෝටම එහෙම තමයි ස්කූල් යන්නත් ඕනේ. එතකොට ක්ලාස් යන්නත් ඕනේ, පාඩම් කරන්නත් ඕනේ. සමහර අය නම් ක්ලාස් සහ අයිඩියා එකකුත් නැහැ නේ ෆස්ට් ට්‍රයි එකේ. ෆස්ට් ට්‍රයි එකේදී ගොඩක් අයිඩියා එකකුත් නැහැ. ඒක ඉතින් මීටර වලට නම් කොහොමවත් අදාළ නැහැ. එයාලට කොහොමත් අපි වගේ මිලිමීටර වලට තමයි මේ කතාව. කොහොමත් එයාලට ක්ලාස් එකේ කියන දේ එකපාරක් කියලා දුන්නාම දිගටම මතකයි. අපිට ඉතින් එහෙම නැහැ. ඒ නිසා අපි පොඩි වෙහසක් දරන්න ඕනේ මතක තියාගන්න. ඒක නිසා අපව වැඩ කරන්න වෙනවා. එතකොට මම බහුතරයක් ඉන්නේ ඉතින් අපි වගේ කට්ටිය කියලා මම හිතනවා. ඒක නිසා මේක ඒ කට්ටියට වැදගත් වෙයි. ඒ කියන්නේ අර ගොඩක්ම අපි මේ දැන් කියන්නේ සෙකන්ඩ් ෂයි එකේ පාඩම් කරපු ඒවා ගැන තමයිනේ. ඔව්. ෆස්ට් ෂයි එකේදී නම් කොහොමද මම පාඩම් කරන්න ඕනේ නැහැ. සෙකන්ඩ් ෂයි එකේදී එතකොට මම ක්ලාස් ගිහලා ක්ලාස් යනවා. ඒකට ස්කූල් යන්නේ නැහැනේ. හැබැයි මම සෙකන්ඩ් ෂයි එකේදී ටර්ම් ටෙස්ට් ලියන්න ස්කූල් ගියා. ස්කූල් සර්ලා මිස් නමට මාව සපෝට් එකක් දුන්නා. මේ කවුරුත් කියන්නේ මං හිතන එක හරි දුර්වල අවස්ථාන ගොඩක්. ඒ කියන්නේ හොඳයි ඇත්තටම මම කරෙත් නෑ. මම කොහොමත් ඉස්කෝලේ ගියේ නැහැ. ඔව් ඉතින් සෙකන්ඩ් ෂයි එකේදී ප්‍රයිවට් නේ කරේ. මාරු කරලා ස්කූල් යන්නේ. මෙයා සෙකන්ඩ් ෂයි එකේ දැන් ෆස්ට් ෂයි එකේ ඉවරලා ළමයි අපි ඉස්කෝලෙන් ඕන කෙනෙක් අපි අත්හරිනවා. හැබැයි මම සෙකන්ඩ් ෂයි ගිහින් ටර්ම් ටෙස්ට් ලිව්වානේ. ටර්ම් ටෙස්ට් ලිව්වා ඉස්කෝලේ මිස් ලයිස්. මම තනියෙන් ගිහින් ලිව්වා. තනියෙන් කියන්නේ මගේ තව යාළුවෙකුත් හිටියා. කවුද? හිටියා. කවුරු හරි ඉඳලා මන් නොදන්න යාළුවෙක්. ඊට පස්සේ මේ ගැහැලා වෙන්නේ. නෑ පිළිගන්න. නෑ මන් දන්නවා.
ඊට පස්සේ ඉතින් ගිහිල්ලා එක්සෑම් ලිව්වා. කිව්වේ නෑනේ පාන්දරද රාද කියලා. එහෙම තමයි ඉතින් පාඩම් කරේ. ක්ලාස් ඉවරලා ඇවිල්ලා හවසට පාඩම් කරනවා පැයක් විතර නිදාගෙන ඉඳලා. ඊට පස්සේ 9ට 10ට විතර තමයි කෙමිස්ට්‍රි ෆිසික්ස් කරන්න ගත්තේ. ඒ කියන්නේ ඒවා ගොඩක් තියෙන ගණන් නිසා රැට නිින්ද යන සම්භාවිතාවය අඩුයි. ඒතර මොකද මට පාන්දර නම් නැගිටින්න ඕන බෑ කොහොමත්. හොඳටම නිින්ද යන වෙලාව තමයි උදේ. අය ඔයාගේ චූටි සුරංගනාවෙක් කෝල් චූටි සුරංගනාවේ කෝල් කරනවා උදේ 8ට විතර. රැට කෝල් කරනවා කොහොමද? ඉතින් රැට නිින්ද යන්නේ නැහැ ඒ නිසා. ඔව් රැට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැති නිසා තමයි පාඩම් කරේ. හරි ඊළඟ ප්‍රශ්නය. ඊට පස්සේ ඉතින් එහෙම තමයි පාඩම් කරේ. උදේට ඉතින් එතකොට නැගිටින්න ටිකක් පරක් වෙනවා. උදේ නම් නැගිටලා මට පාඩම් කරන්න බැහැ කොහොමත්. ඒක ඉතින් එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ගොඩක් කට්ටිය නම් කියන්නේ උදේට පාඩම් කරන එක හොඳයි කියලා. මොකද මනස නිරවුල් කියනවා නිදාගෙන නැගිට්ටාම. මට ඉතින් නැගිටින්න බැරි නිසා මම රැය තමයි පාඩම් කරේ. මං ගැන කිව්වොත් මමත් මාස 6න් ඒ ලෙවල් කොට දාගත්තේ. රැයට තමයි පාඩම් කරේ. පාන්දරට නම් හැරෙන්නේ නැහැ මටත්. ඒක පොඩි කාලේ නම් මගේ තියෙන එක. ඉතින් රැයට තමයි පාඩම් කරේ. රැයට නම් එළි වෙනකන් උනත් ඉන්ප්ලන් හිම හිටියේ නෑ. මං කියන්නේ රැයට වැඩක් කරගන්න පුළුවන්. උදේට නම් අපි දෙන්නටම බෑ. දැන් උනත් අපි ගමනක් යනවත් උදේට චුට් හරි අමාරුයිනේ හැරෙන්න. හරි ඊළඟ ප්‍රශ්නේ. එරෙල් ඉවර වෙලා අයියා මෙඩිකල් ෆැකල්ටි යනකම් හිටපු කාලේ කරපු දේවල් මොනවද? කරන්න තිබ්බනම් කියලා හිතුණු දේවල් මොනවද? කැම්පස් ගියාට පස්සේ කැම්පස් එන්න කලින් මේ දේවල් කරලා තිබ්බනම් හොඳයි කියලා හිතුණු දේවල් මොනවද? මේක නම් ඉතින් ටිකක් අමාරු වැදගත් ප්‍රශ්නයක් වගේ වෙන්නේ. ෆස්ට් අයියේ නම් ඒ ලෙවල් ඉවර වෙලා රිසල්ට් එනකන් මම පොඩි ජොබ් එකක් කරා. මගේ උත්සාහවන්ත කොල්ලා. රිසල්ට් ආවට පස්සේ ඉතින් මෙඩිකල් ෆැකල්ටි යන්න නම් රිසල්ට් මාදී. හැබැයි කැම්පස් යන්න පුළුවන්. හැබැයි මම ඉතින් කැම්පස් පොතවත් දැම්මේ නැහැ. මොකද මගේ චූටි වයිෆුත් කැම්පස් එකේ ඉඳලා එතකොට ඒක තව මොටිවේෂන් එකක්. මොකද කැම්පස් අපි දෙන්නටම කැම්පස් යන්න ඕනේ. chance එක තිබිලත් පොත දැම්මේ නැතුව කියන්නේ කැම්පස් යන්න බෑ. එතකොට ඊළඟ පාර අනිවාර්යෙන් කැම්පස් යන්න තව ටිකක් මහන්සිලා වැඩ කරන්න. මොකද නැත්තම් වටේ පිටේ ඉන්න කට්ටියත් බයිනවා කැම්පස් යන්න තිබුණත් නෑ. ඔව් අර මන් නිසා මෙයා ඇත්තටම බැනුම් ඇහුවා ශරීරේ දැම්මේ නැති වෙලා. හැබැයි ඉතින් මෙයා අත්තරිය නෑ මාත් එක්කම කැම්පස් ගියා. ඊට පස්සේ ඉතින් සෙකන්ඩ් ශෛලී කරලත් මම ඉතින් පොඩි ජොබ් එකක් කරා. ජොබ් එකක් කරලා ඊට පස්සේ ඉංග්‍රීසි කෝස් එකක් ෆලෝ කරා. ලයිසන් එක ගත්තා කොහෙන්ද? ලයිසන් එක ගත්තා. මොකද අනේ ඒකටත් මාවත් උස්සන්න ගියා. මෙයාත් ඉස්සේ ගිහලා මම ලයිසන් එක ගන්නවා. පොරට නේ ලයිසන් එක. නෑ මගේ ඩ්‍රයිවිං සුපිරි. සුපිරි ඩ්‍රයිවිං. බයික් එක එහෙම දුන්නාම 80කට විතර යනවා. හෙල්මට් දෙකක් දාගෙන යන්න ඕනේ බයික් එක යනවා. නෑ අනේ ඔය මෙයා කියන්නේ අට ගහන්න ගියව බයික් එක ගැන. මම දැන් බයික් පදින්නේ නෑනේ. ඔව් ඉතින් මං කියන්නේ පදින වෙලාවට. මට බයික් එකක් කරන් දෙන්නකෝ. පාරේ යන මිනිස්සු පවුනේ. ඊට පස්සේ ඉතින් මොනවද ඒක තමයි කරේ. දවස් දෙකක් පොඩ ඉන්න ඉතින් මං කියන්නේ. දවස් දෙකක් විතර ප්‍රීමේඩ් ක්ලාස් එක කරා ගියා. ඇත්තටම ඉතින් ඒක නම් ලොකු වැදගත්කමක් තිබ්බේ නැහැ. ඔයාලා ඉතින් හොඳයි කියලා හිතනවා නම් යන්න. ඊට වඩා ඉතින් හොඳයි ඉතින් මෙඩිසින් යන්න ඉන්න කෙනෙක් නම් කියන්නේ ලාස්ට් එක වගේ අරගෙන තමන් පුළුවන් විදිහට කියවෙන එකත් හොඳයි ඉතින්. ලාස්ට් එක කිව්වේ ලාස්ට් එක කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වල උගන්වන ඇනටොමි පොත. ඒකේ ඉතින් ගොඩක් වැදගත් දේවල් තමයි තියෙන්නේ. ඒව නිකන් පොත් කඩලා තියෙනවා. බුක් ෂොප් වල තියෙන හැම බුක් ෂොප් එකකම නැහැ. ටිකක් ගණන් මේ පොත සීනියර් අයින් ඉල්ල ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඕන ඒ කියන්නේ ඒ ඕනම පොතක් ඇත්තටම. එතකොට ඒකෙදී තියෙන දේවල් පොඩ්ඩක් කියවලා මෙඩිකල් ටර්ම්ස් ටිකක් ඉගෙන ගන්න එක වටිනවා ඉතින්. මොකද කැම්පස් එකට ගියාට පස්සේ අලුත්ම ටර්ම්ස් තමයි තියෙන්නේ. මෙඩිකල් ටර්ම්ස් ගොඩක් වෙනස්. එතකොට ඒක සමහරවිට ලෙක්චරර්ස්ලා කියද්දී තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මෙඩිකල් ටර්ම්ස් නිසා. සාමාන්‍ය ඩික්ෂනරි තියෙන්නේ. ඒ නිසා මේ වගේ දෙයක් පාඩම් කරන එකත් හොඳයි. අවශ්‍යම නම් ඉතින් ප්‍රී මෙඩිසින් ක්ලාස් එකකට ගියත් ප්‍රශ්නයක් නැහැ. මේක තමයි ඉතින් මගේ අයිඩියා එක. මං ඒක කරලා ඉවරලා මොකද කරේ කියලා නම් කට්ටිය අහලා තිබුණේ නැහැ. කොහොමද මම කියන්නම්කෝ ඉතින්. අයියාගෙන් විතරයි ඉතින් හරියට කමන්නේ. ඔව් අයියා ඉතින් වැඩනේ. වැඩනේ මේක. නෑ මම අතදගත් පුද්ගලෙක්. හයිද නේද? ඔව්. ඉතින් මං එළවලු ඉවරලා
අපි දෙන ලයිසන් ගන්න ගියා. ඒක මෙහෙමයි. හරිද? මට ගෙදරින් එන්න පුළුවන් මෙයා හම්බෙන්න ඉතින් එහෙම වන්න නැහැ නේ ගෙදරින්. ඒ හින්දා මට ඉතින් එළියට පැන ගන්න ඕනේ. දැන් ඒ ලෙවල් තාසුත් තියලා ගෙදරින් එන්න විදියකුත් නැහැ. දැන් මේක අම්මයි අප්පච්චි බලලා මෙච්චර දේවල් කරාද කියලා මං නෑ එහෙම නෙමෙයි. ඉතින් ඇත්තටම ලයිසන් එක ගන්නත් ඕන නම් මෙයා හම්බෙන්නත් ඕන වුණා. ඒකෙන් ඉතින් කොහොම හරි පැන ගන්නවා ගෙදරින් මේ ලයිසන් එක අර මොකක්ද අර මේවා පුරුදු කරනවානේ. එයා සරයින් ඉතින් පුරුදු කරනවා සතියට දවස් මේ කවුද එයාට ලර්නර්ස් එකක් කියනවා නේද කියන්නේ. එයා ඉතින් දවස් ගානක් පුරුදු කරනවා සතියට. මෙයා නම් එක දවසයි ගියේ ලර්නර්ස්. එන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ මගේ වට සෙෂන් වලට මේ අපි කොහොමද ලයිසන් ගත්තා. ඇත්තට මේක හොඳ තීරණයක් නේ. මොකද නම් ළමයිලා කැම්පස් ගියාට පස්සේ අපිට ලයිසන් එක ගන්න ටයිම් එකක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ස්ටඩි ලිව් කියලා දෙනවා මාසයක් හරි සති දෙක තුනක් හරි. එහෙම නැත්නම් ස්ටඩි ලිව් නෙමෙයි දැන් වැකේෂන් දෙනවා මොකක් හරි එක්සෑම් එකක් එහෙම ඉවරුනහම හැබැයි අපිට ඒ ටයිම් එකේදී ලයිසන් එක ගන්න එහෙම ටිකක් අමාරුයි අපේ කියන අනිත් වැඩත් එක්ක. මොකද ලයිසන් එක ගන්න ඕනේ නැහැ නේ. කියන්නේ අපි වැකේෂන් එක ඇවිදින්න යන්න ඕනේ. ඒකට ඒක ලයිසන් එක ගන්න ගියාම ඉතින් ඒ වැකේෂන් එක වැඩක් නැහැ නේ අපිට ඒක කෙරෙන්නේ නැහැ. අතනම කොච්චර හිතුවත් කැම්පස් ගියාට පස්සේ ලයිසන් එක ගන්නවා කියන එක පොඩ්ඩක් පස්සේ යනවා. ඊට පස්සේ කැම්පස් වල අපි ජොබ් එකකට යනවානේ. එතකොටත් අර මං හිතන්නේ හොඳම කාලයක් තමයි එල්එල් ඉවරලා කෙනෙක්ට ලයිසන් එක ගන්නවා කියන එක. අනිත් එක ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා. ඒකත් මේ අයියව හම්බෙන්න පුළුවන් නිසා තමයි මේ ක්ලාස් එකට ගියේ. මෙයා ආවේ නැහැ. මෙයා අපි එක කතාව පස්සේ කියන්නම්. හරිද? ඒක කතාව පස්සේ කියන. ඔක්කොම එකට කිව්වම නැත්තම් නිකන් අච්චාරු වගේ වෙනවා. දැන් මේක මේ ලෙවල් අත ළඟ තියාගෙන ඕවා කියලා හරියන්නේ නැහැ නේ. අපි නිකන් ඔය ගාලට ලව් කරන්න නිකන් මොටිවේට් කරලා හරියන්නේ නැහැ නේ. මේ අපි ඒව පස්සේ කියන්නම්. මං කරේ ලයිසන් එක ගත්ත එකයි ඒ ලෙවල් මේ ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා. ඒක ඇත්තටම කට් කරගෙන හිටියේ. ඒ ලොකුවට ඉංග්‍රීසි ගා ගත්තේ නැහැ. ওই දෙක තමයි කරේ. හැබැයි ජොලියේ හිටියා. මම ඔයාලටත් කියන්නේ රිසල්ට්ස් එනකන් හොඳට ඒ ලෙවල් කරා කියලා මේ නිකන් අර සැටිස් නම් අනිවාර්යෙන් හොඳ ජොලියේ ඉන්න. ඊට පස්සේ ඉතින් ටිකක් මහන්සි වෙන්න ඕනේ. මම තව ට්‍රැවල් කරා. ඒ කාලේ තමයි ට්‍රැවල් කරන්න තියෙන්නේ. කැම්පස් ගියාට පස්සේ නම් ඉතින් මෙඩිසින් කරන කෙනෙක්ට ට්‍රැවල් කරනවා කියන්නේ හීන තමයි. ඒ කියන්නේ අම්මෝ ඒක නම් පුදුම කට්ටක්. ඉතින් මම දන්නවනේ මෙඩිසින් මෙයාගේ ජර්නි එක ඇත්තට මේ හින්දා ජොලියේ ඉන්නේ ඉතින් නේ. ඔව්. සහ ඉතින් අයියා වගේ ධෛර්යවන්ත කට්ටිය නංගිලා මල්ලා ඉඳී ඉතින් පොඩි ජොබ් එකක් කරලා කැම්පස් යන කීයක් හරි හොයාගන්න නේ. ඒක ඇත්තටම වටිනවනේ. ඔව්. හරි ඊළඟ ප්‍රශ්නේ. අපි ඉතින් කියවනේ ස්ට්‍රෙස් මැනේජ් කරපු විදිහ ටයිම් එක මොකද්ද? ඊළඟට අහනවා FAI එකයි এডুকেෂන් එකයි බැලන්ස් කරේ කොහොමද? ඔය ටිකේ ඉතින් අපි කියපු ටිකේ ඉතින් FAI එක බැලන්ස් කරව හැටි এডুকেෂන් එක බැලන්ස් කරව හැටි තියෙනවා. ඒකට ඉතින් අපව පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ අපි ඇත්තටම නංගිලා මල්ලා ලව් කරේ නැහැ ඒ කාලේ නේ. ලව් කරා ලව් කරගෙන කියන්න එපා. ලව් කරේ නෑ. ලව් කරා ඉතින්. ඒක ලව් කරපු එක ඒක এডুকেෂන් එක පැත්තට තමයි ලව් එක තිබ්බේ. ඔව් අන්න හරි. අපි දෙන්නක ගෝල් එක උනේ නේ. ඔව් ගෝල් එක උනේ ඉතින් කොහමද කැම්පස් යන්න මොකද නැත්තම් බෑනේ මෙයාලා ඉදිරියෙන් මට දෙන්නේ නෑනේ මෙයා කැම්පස් කියන හොරෙන් උස්සගෙන තමයි යන්නේ. අනේ ඇත්තටම ඒ කියන්නේ මේ බොරු කතාව නෙමෙයි. මෙයා ඒ කාලේ මට සෑහෙන කියනවා මම හොඳට ඉගෙන ගන්න ඕනේ, මම කැම්පස් යන්න ඕනේ, ඔයාලා ගෙදරින් මට කැමති වෙන්න ඕනේ. එහෙම හැබැයි ඉතින් කැම්පස් යන්න කලින්ම කැමති දීලා තිබ්බේ. හැබැයි ඒ කතාව පස්සේ කියන්න. හරිද? ඒ කතාව පස්සේ කියන්න. ඒ කියන්නේ අපේ ගෙදර ගෙදර ඔක්කොම කැමති වෙලා තිබ්බේ අම්මා විතරයි කැමති වෙලා තිබ්බේ. නෑ ඒ කියන්නේ අප්පච්චි දැනන් හිටියේ නෑ. අප්පච්චි අයියා දැනන් හිටියේ නෑ. ඒ කියන්නේ අනේ එදෙන ඇත්තටම දැනන් හිටියේ නෑ. හැබැයි අම්මා විතරයි දැනන් හිටියේ. ඔය පස්සේ කියන්නම්. අපේ අප්පච්චි එහෙම ඉතින් දැන් එහෙම මෙයාට දැන් නෙමෙයි කැම්පස් යන කලින් ඉඳන්ම හරි ආදරේ ඉතින් නේ. රිසර්ච් එක කලින් මේ අප්පච්චිට කිව්වා අපි. ලව් එක බැලන්ස් කරන්න ඉතින් සෙකන්ඩ් ට්‍රයි එකේදී අපි දෙන්නම ලයිබ්‍රරි ගියා. ඒකෝ ලව් එකත් කවර් වෙනවා. අපේ এডুকেෂන් එකත් කම්ප්ලීට් වෙනවා. ඒකද අපි දෙන්න කරේ ක්ලාස් නැති දවස් වලට හැමදාම ලයිබ්‍රරි එකට ගිහිල්ලා උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් ලයිබ්‍රරි. පහ විතර වෙනකම් හිටියා. 4 දුර. මට මතක නැහැ වෙලාව කීයද කියලා. 4 විතර වෙනකම් පාඩම් කරනවා ඉතින් ලයිබ්‍රරි එකේ. එතකොට මෙයා මටත් එක්ක කෑම අරන් එනවා අම්මට කියලා ගෙදරින් අම්මා දන්නවනේ දවස්වල. එතකොට අම්මා ලොකු බත් එකක් ගෙනල්ලා දෙන්නටම කන්න. ඒ කියන්නේ මෙහෙමයි මට අර අම්මට හංගන්න බෑ. ඒක තමයි වෙනම ගියේ නෑ චුට චොක් කියන ඉතින් අම්මට හංගන්න බැරි නිසා අම්මට මේ කිව්වා සෙකන්ඩ් ට්‍රයි එකේ කරන්න ඉද්දි ඉතින් මෙහෙමයි කියලා. ඉතින් අම්මා ඕකේ වුණා. පස්සේ රිසර්ච් එන්න කලින් අප්පච්චිට කිව්වා. අප්පච්චිත් ඕක වුණා. පස්සේ කියනනම් ඒවා අම්මා ඉතින් රසබත් එකක් දෙනවා. එහෙම තමයි අපි බැලන්ස් කරේ නේ. ඒකෝට ඉතින් අපි දෙන්න පැය භාගයක් විතර තමයි කෑම කන්න. වෙලාව ගන්න. ඒ වෙලාවෙ ඉතින් හොඳට කතා කර කර ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම මට දැන් පැයක් විතර කතා කරන්න ඕනේ. අපි ගෑනුමයි කැමතිනේ. ඉතින් බෝයි ෆ්‍රෙන්ඩ් එකේ ඉන්න මම ඉතින් අරක කියනවා මේක කියනවා. ඉතින් එහෙම ඒනට ඉතින් මෙයා ඉතින් කමන්න යයි යනවා පාඩම් කරන්න යන්න කියලා මම එක්ක යනවා ඉතින්. ඔව් එකන් ගිහලා කෑම කාලා ඉතින් පාඩම් කරන්න යද්දි මෙයා නිදි. හොඳට මේ සුළු තියාගෙන. ඉස්කෝලේ ගහලා හැරවනවා. හැරවලා ඉවරලා ඉතින් දෙන්නම් වැඩ කරනවා.
ළමයි ගණන් ගන්න එපා. අද සද්ද බද්ද ඇහෙනවා චූටි බබාලා සිටියා මං කිව්වේ ගිය වීඩියෝ එකේ අපේ ගෙදර ඉන්නවා මම පාරේ ඉඳන් ආපු බබාලා 10 දෙනෙක් ඉන්න අම්මයි. එයාලගේ සද්ද තමයි ඇහෙන්නේ. අක්කයි අයියයි ස්කූල් කාලේ කැම්පස් කාලේ එහෙම ඉන්නකොට දෙන්න අතර ප්‍රශ්න රණ්ඩු එහෙම ඇති වුනේ නැද්ද? එන්න ලොකු වලි ගියේ අම්මෝ මෙහෙම ඉන්නවත් එක්ක සතුටින්. නෑ අනේ මම බොරුවට කිව්වේ. ඇත්තටම ඉතින් චූටි රණ්ඩු වෙනවා ඉතින් එහෙම ලොකු වලි ගියේ නෑ ලොකු වලි ගියේ නෑ ඉතින් චූටි රණ්ඩු වුණා ඕනම රිලේෂන්ෂිප් එක ඉතින් පොඩි වලි තියෙනවා. සහ ඒ කියන්නේ දැන් ගොඩාක් තිබෙන්නේ නැත්නම් ඉතින් ඊරස රිලේෂන්ෂිප් එකක්. අනිත් එක දැන් ගොඩාක් ඒ කියන්නේ දැන් අපි දෙන්නට තිබ්බෙම ලොකු දුර long distance relationship. අපි දෙන්න 2000 ඒ කියන්නේ යාළු වෙච්ච කාලේ ඉඳන්ම මැරි කරන ගමන්ම එක ළඟවත් අපිට ඉන්න හම්බුන්නේ නැහැ. කැම්පස් කාලේත් මෙයා ජෆ්නා මං කොළඹ. ඉතින් හරි හම්බෙන්නේ අවුරුද්දකටම එකපාරක්. ඒකට වලි දාගන්නේ බලන්නේ නැහැ කියලා. අඬනවා ඉතින් නේ. මොකද ඉතින් මට යුනිවර්සිටි ගියාට පස්සේ ඉතින් ඒක වෙලාවක් නැහැනේ. මොකද ජෆ්නා ඉඳන් කොළඹ එනවා කියන්නේ ගොඩක් දුරනේ කිලෝමීටර් 400 ගණන් තියෙනවා. ඒත් මෙයා අහන්න අනේක ඒ කියන්නේ අපි වෙන වීඩියෝ එකකින් ඒවා කියන්නම්. හැබැයි චුට්ටක් ඉක්මනට කියන්න ඉතින් පොඩ්ඩක් අර ඒ ගැන අහලා නංගිලා මල්ලා ගොඩක් අහන්න නිසා FI ගැන මෙයා ජෆ්නා වලින් හවසට නගින ඉන්ටර්සිටි නේ ඉන්ටර්සිටි ට්‍රේන් එකේ හවස නයිට් මේල් නගිනවා සිකුරාදා හවස 7ට. එතකොට ඒක එනවා සෙනසුරාදා උදේ 6ට කොළඹට. ඒකනම් කොළඹට එනවා. එළි වෙනකම් ඉතින් මෙයා අරගෙන වගේ. යාළුවෙක් හිටියා ජපුර කැම්පස් එකේ. ඊට පස්සේ එතනට ගිහිල්ලා වශයක් එහෙම දාගෙන තමයි මෙයාව හම්බෙන්න යන්නේ. ඊට පස්සේ සෙනසුරාදා රෑ 8ට ආපහු කොළඹින් ඒ කියන්නේ අපි දෙන්න දැන් මෙයා වොෂ් දාගෙන එහෙම ආවට පස්සේ අපි දෙන්න හම්බෙලා අපි ගොඩාක් කරා ගෝල් ෆේස්. හරිද අපි හරිම ආස තැන. ඉතින් ඒ ගෝල් ෆේස් එක ඔය අපි ලස්සන තැන් වල ගිහින් අනම්මනම් කළා කොහොම හරි ඉක්මනට රෑ 8 වෙනවා. හරිද? මං අඬනවා දැන් හිතන්නකෝ අවුරුද්දකට එකපාරක් විතර දකින්න එද්දි ඒ කියන්නේ මෙයා පව් ඉතින් පෑ ගානක් ඇහැරගෙන මාව බලන්න එනවා. ඒත් ඔය මොකක් හරි පොඩි නිවාඩුවක් හරි හම්බෙච්ච ගමන් ඒකල ඉතින් 8 වෙනවා කියන එක තමයි මේ අනේ මම විනාඩි 5න් 8 වෙනවා. ඊට පස්සේ මම අඬනවා යන්න ඉතින්. මම දන්නවා මෙයා යන්න ඕනේ. ඉතින් එහෙම කියලා ඒත් ඉතින් දුකයි. ඒකල ආයේ ට්‍රේන් එකේ නගලා යනවානේ. සෙනසුරාදා රෑ 8ට ට්‍රේන් එකේ නගින්න ආපහු ඉරිදා උදේට තමයි ජප්පන්නේ. ඒ ඉතින් සිකුරාදා උදේනම්ම ඉරිදා වෙනකම්ම ඔව් ඒතකොට ඉතින් කිලෝමීටර් 800 ගණක් විතර මම ට්‍රැවල් කරනවා. ඔව් අනේ පාව. ඊට පස්සේ ආයේ මෙයාට සමහර ඉරිදා වලත් මේවා වැටුණානේ. අර මොනවද? කැෂුවල්ටි නෙමෙයි මොනවද? නෑ ඉරිදා සමහර ඒ කියන්නේ සමහර කාලාවනේ. ආවේ නැහැ. ඔව්. එතකොට සමුදා ඉඳන් ආපහු ඉතින් වැඩ කියන්නේ ඉතින් කැම්පස් එකේ හොස්පිටල් එකේ වැඩ. ඔව්. ඉතින් අර සෑහෙන්න ඉතින් ඒ කාලේ අපි කට්ට ඔයගේ චූටි වලි තමයි ගියේ. අපිට නිකන් අර ලොකු අපි කවදාවත් එෆා එක නවත්තනවා කියන තැනට ඇවිල්ලාම නැහැ. ඒක නේ? ඔව්. ඒ කියන්නේ ඇත්තටම අපි එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අපි දෙන්නම දන්නවා ඉතින් මොනවද ඒ වුණත් අපි දෙන්න නැතුව බෑ කියලා. සහ අපි දෙන්නගේ අර දෙන්න ගොඩක් ගැලපෙනවා අදහස් වලින්. මට වඩා මම බුද්ධිමත්. ඒක නෙමෙයි. බුද්ධිමත් නැහැ. ඒ කියන්නේ අර අපි දෙන්න ගොඩක් ගතිගුණ වලින් සමානයි. අපි දෙන්නට අපි දෙන්න නැතුව බැරි වුණා මොන ප්‍රශ්නයක් ආවත්. ඒ කවදාවත් නවත්තනවා කියලා එක දවසක්වත් අපි කියලා නැහැ. අපි එහෙම ඉඳලත් නැහැ. මොනවා වුණත් එක්ක මං අඬන කෝල් කරන එක්ක මෙයා මට ඉතින් සෝරි කියලා කෝල් කරනවා. එහෙම ඉතින් වීඩියෝ කෝල්ස් කරනවා. ඔහම තමයි ඉතින් අර හැමදාම වීඩියෝ කෝල්ස් කරලා ඒකම මං හිතන්නේ ඒකින් අපි දෙන්නගේ රණ්ඩු එහෙම ගොඩාක් අඩු වුණා. ඒ කියන්නේ අපි රණ්ඩු නැහැ අන්තිම කාලේ එහෙම මොකද මට මේව පේති එක හරි සතුටක් ඉතින් අර ළඟ ඉන්නවා වගේනේ වීඩියෝ කෝල් ගත්තේ නැත්නම් උන්න පොඩි වලියක් දාගන්නවා. ඔයාලත් ඉතින් රිලේෂන්ෂිප් එකෙන් කියනවා නම් ඒ ලෙවල් කරන කාලේ හරි කැම්පස් එකදී හරි ඉතින් ටයිම් ලිමිට් එකක් තියාගන්න කෝල්ස් කරන්න. ඒක වීඩියෝ කෝල් එකක් වගේ ගත්තාම දෙන්නට දෙන්න දකින්නවනේ. ඒකට ඔයාලා ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. ළඟ ඉන්නවා වගේ. වලියක් දාගන්න ඕනේ නැහැ. ඊට පස්සේ ටී කරන්න පුළුවන් මේක අපි වගේ. එහෙම කියලා ඉතින් අර ඒ කියන්නේ ඕනම දෙයක් ඕනට එපා කියනනේ මම ආදරය කරන්න ඕනේ. ඇත්තටම කැම්පස් කාලේ එක ළඟ ඉඳලා ආදරය කරලා ලස්සන කතා තියෙන යාළුවෝ අපිට ඉන්නවා. ඒක මැරි කරලා අදටත් සතුටින් ඉන්නවා. මං හිතන්නේ අර අපිට දෙයක් ටිකක් අර අඩුවෙන් හම්බෙලා ඒක ළඟට ආවම වගේ වැඩි. ඉතින් මට අපි දෙන්න ගොඩාක් දුර ඉඳන් දැන් තමයි මැරි කරලා තමයි එකට ඉන්නේ. ඒතකොට යගේ වැඩි. ඉතින් දැන් නිකන් ආවම අලුතෙන් ලව් කරා වගේ. 10ක් ලව් කරලා මැරි කරේ. අපි අවුරුදු 10ක් ලව් කරලා මැරි කරා. හැබැයි ඇත්තට මේ 10ම අපි හිටියේම ගොඩක් දුරින්. දුරින් කියන්නේ සමහර අවුරුද්දට මේක පාරයි දැකලා තියෙන්නේ. ඇති කතාව ඉතින් බලන කට්ටියට බෝරින් වෙනවා. ඔව්. ඇති. හරිද? ඊළඟට පාඩම් කරන්න හිතුනොත් පාඩම් කරන්න හිතෙන්නේ නැති එකට මොකද කරන්නේ? පාඩම් කරන්න හිතුනොත් පාඩම් කරන්න හිතෙන්නේ. මාර ප්‍රශ්න නේද? එතකොට ගිහිල්ලා බලන්න අනිත් ළමයි දිහා. එයාලා හොඳට පාඩම් කරනවා නම්
ලයිබ්‍රරි වගේ තැනකට යන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. මොකද අනිත් ළමයි ඔක්කොම පාඩම් කරනවා දැක්කම ඔයාලත් මොටිවේට් වෙනවා පාඩම් කරන්න ඕනේ කියලා. මම නම් ඇත්තටම මාරම මම වැඩක් කරගත්ත ලයිබ්‍රරි එකෙන් ප්‍රධානම හේතුව අනිත් කට්ටිය පාඩම් කරන දකිද්දී ආසයි. මෙයා පාඩම් කරන දකිද්දී ආසයි. මමත් කරන්න ඕනේ. මම කරේ නැත්නම් මට කියන්නේ මම හිතන්නකො මම දවසේ මොකක් හරි එදා දවසේ හරියට වැඩක් කරේ නැත්නම් මට පස්සේ හිතන අපරාධේ මම දවස කෑවනේ හොඳ වැඩක් කරගන්න තිබ්බ දවසක් එහෙම කියලා ඇත්තටම ලයිබ්‍රරි එකේ ඔයාලට තව දෙයක් පුළුවන්. ඉතින් YouTube එකේ තියෙනවා ඔය කට්ටිය A level pass වෙලා රිසල්ට් අරගෙන රිසල්ට් කියන්නේ සර්ලා ළඟට එන වීඩියෝස්. ඒක එයාලගේ රෑන්ක් එක කියනවා. එතකොට එයාලා යන යුනිවර්සිටි එක. ඉතින් එයාලා යුනිවර්සිටි කියන්නේ ඉංජිනේරින් මෙඩිසින් ඒ වගේ ඉතින් ඒවා දැක්කහම ඔයාලටත් ආස හිතෙනවා. හරි ලස්සන කතා තියෙනවා මේ ගොඩක් කැම්පස් හොඳ මේ ෆැකල්ටි වල හොඳ කැම්පස් ගිහපු ළමයිගේ හරි ලස්සන කතා තියෙන්නේ නේ. කැම්පස් යන්න කියන්නේ ඇවිල්ලා කියන කතා. ඒතකොට ඒ වගේ දේවල් බලපුවම ඔයාලටත් ආස හිතෙනවා කැම්පස් යන්න ඕනේ. එතකොට ඉතින් ඔයාලත් පාඩම් කරන්න මොටිවේට් වෙනවා. ඒ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් ඉතින් ඔයා හොඳම යාළුවෙක් බවට පත් කරගන්න ඕනේ. හොඳම මීටරයක්. ඔව්. අන්න ඒකයි. එතකොට එයා වැඩ කරනවා දැක්කම ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඔයා වැඩ කරන්නේ නැත්නම් එතකොට ඔයාටත් වැඩ කරන්න හිතෙනවා. සහ ඉතින් ඒ යාළුවත් ඔයාලට උදව් කරන්න ඕනේ. ඉතින් අර සෙල්ෆිෂ් නැතුව එයාත් ඔයාව එක්කගෙන දැන් මගේ හොඳම යාළුවා මෙයා. ඉතින් මාව හැම වෙලේම කරමු එකට කැම්පස් යමු අන්න ඒ වගේ මොටිවේෂන් එකක් ආවම මේක පාඩම් කරන්න හිතෙනවා. ඔයාලත් ඉතින් මං වගේ පාඩම් කෙනෙක් වගේ. ඊළඟට පාඩම් කරන ක්‍රම පේපර්ස් වලට ලකුණු වැඩි කරගන්න ක්‍රම කියලා දෙන්න අයියේ. පාඩම් කරන ක්‍රම ඉතින් මං කිව්වේ ඔයාලට තියෙන්නේ ආපෝ පාස් පේපර්ස් ටික කරන්න. පාස් පේපර්ස් ටිකම තමයි ඔයාලගෙන් එක එක විදිහට කරකවලා තමයි ප්‍රශ්න ටික අහන්නේ. එයාලා ප්‍රශ්න අහන විදිය වෙනස්. හැබැයි උත්තරේ එකමයි. ඔයාලා අවුරුදු 10කවත් පාස් පේපර්ස් දෙපාරක් තුන් පාරක් විතර කරලා තියෙනවා නම් ඔයාලට ඒක නිකම්ම ප්‍රශ්නේ තේරෙනවා. ඒ වගේම හරියට ඉතින් උත්තරේ ලියන්නත් පුළුවන්. ෆිසික්ස් වගේ දෙයක් කරනවා නම් ඔයාලා ගොඩක් වෙලාවට ඉතින් කටුසටහන් ඇඳගෙන උත්තරේ කරනවා නම් ලේසි. මොකද ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න ලේසි. ඔයාලා ඒකට සටහනක් අඳිනවා. ගානක් එහෙම දීපුවාම ඒකට අදාළව සටහනක් අඳගන්න. එතකොට නිකම්ම ලේසි ගාන හදන්න. හිතෙන්ම හදන්න යන්න එපා. ඒ සටහන ඇඳගෙන හදන්න ඕනේ. පාස් පේපර්ස් ගණන් ටික ඒ කියන්නේ ෆිසික්ස් වල නම් එකම ඉතින් සිද්ධාන්ත ටික තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. එතකොට ඇප්ලයි කරන එක ඔයාලට මොලේට යන්න නම් ඔයා කලින් මේ වගේ දේවල් වලට ඇප්ලයි කරලා තියෙන්න ඕනේ. අපි අතන කරේ මේ වගේ ඇප්ලයි කිරීමක් නේ. එතකොට මෙතනටත් ඒ වගේ එකක් තමයි එන්න ඕනේ කියන එක වුණාම ගණන් හදන්න පුළුවන්. එතකොට ඔයාලා විවරණ වගේ දේවල් බලනවා නම් විවරණ බලන්න කලින් ඔයා තනියම ගණන් හදන්න ඕනේ. තනියම ගාන හදලා උත්තරෙත් එක්ක බලන්න ඕනේ. ඊට පස්සේ තමයි විවරණය බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා විවරණය කටපාඩම් කරලා ගාන හදන්න ගියොත් ඒ වෙලාවේ මතකයි. හැබැයි සිද්ධාන්තය ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ. එතකොට ඒක නිසා ඉස්සලා ගාන හදලා ඉන්න ඕනේ. එතකොට බයෝ වගේ දෙයක් පාඩම් කරන සබ්ජෙක්ට් එකක් කරනවා නම් ඔයාලා ප්‍රශ්නේ අරගෙන ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. බලලා ඉවරලා දැන් අපි දිගටම පාඩම් කරද්දී ඒක අපේ මොළයට යන්නේ නැහැ කොහොමවත්. අමාරු කියන්නේ ගොඩක් දේවල් තියෙනවා අපිට මතක තියාගන්න. ඒකට එහෙම නෙමෙයි. ඒකට ප්‍රශ්නේ බලලා ප්‍රශ්නට අදාළ ටික අපිට පාඩම් කරන්න පුළුවන්. ඒකට අපි හිතමු එක කොටසක් ගත්තාම මේ කොටස ආපහු රිපීට් වෙවි යනවා එක එක විදිහට. අන්න ඒ විදිහට කරාම ඉතින් ඔයාලට පේපර්ස් වලට නිකම්ම ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඔව් ඉතින් මං ගැන කිව්වොත් එහෙනම් ආර්ට්ස් කරන නම් කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේක බලනවා නම් මමත් කරේ පාස් පේපර්ස්මයි. මං කලින් වීඩියෝ එකෙත් කිව්වා ලොජික් එහෙම සෑහෙන පාස් පේපර්ස් ගොඩක් කරා. අනිත් එක ලයිබ්‍රරි එකේ තියෙන ඔය එක එක කතෘරුන්ගේවත් අරන් කරා. ලියලිය මම පාඩම් කරන දේ ලියලිය තමයි පාඩම් කරේ. ඉතින් ලකුණු වැඩි කරගන්න ක්‍රමය තමයි ඉතින් පාස් පේපර්ස් වල තමයි නංගිලා මල්ලිලා කරේ. ප්‍රශ්න කරන්න තමයි ඔයාලගේ ලකුණු වැඩි කිරීම කරගන්න පුළුවන් chance එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි එතකොට හිතන්න ක්‍රමෙත් වෙනස් වෙනවනේ. අර එක එක විදිහට අපිට එක එක ප්‍රශ්න ආවම අපි හිතනවා එක එක විදිහට උත්තරේ කොහොමද ගලපන්නේ කියලා. ඉතින් ඒක ප්‍රැක්ටිස් එකක් වෙනවා මොලේටනේ. ඔව්. ඒක ප්‍රැක්ටිස් කරලා නිකම්ම එතකොට අර ස්පීඩි විදිහට ගණන් එහෙම හදන්න පුළුවන්. උත්තර ලියන්න පුළුවන්. ඉතින් අපිට තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. නංගිලා මල්ලිලා තරහ වෙන්න එපා. ඔයාලගේ ප්‍රශ්නකට අපිට උත්තර දෙන්න බැරි වුණා නම් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මිස් වෙන්නේ නැති අපි ඉක්මනට තව වීඩියෝ එකක් ගේන්නම්. ඔව් නැත්තම් ඉතින් මේක බලන නංගිලා මල්ලිලාට මේ වීඩියෝ එකත් බෝරින් වෙනවා. ඒ ලෙවල් කරන්න ඉන්න නංගිලා සහ මේ ඔයාලගේ අන්න ඒක තමයි. ඔයාලගේ ටයිම් එකත් අපි මේ ඒ කියන්නේ අපේ වීඩියෝස් වලට වැය වෙනවන්නේ අපරාධෙන් තව පොඩි දවසයිනේ තියෙන්නේ. ඔයාලට ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් තව ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් එයාලටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරලා ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඔයාලට රිප්ලයි කරනවා. අනිත් එක ඉතින් බය වෙන්න එපා. තව පොඩි කාලයක් තිබ්බත් ඔයාලා ඔයාලගේ උපරිම කරන්න. ඉතින් ඒක ඔයාලගේ මහන්සිය ප්‍රතිඵල අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් අපි දෙන්නම හදවතින්ම සුවපතනවානේ. ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලාට.
ඔයාලත් මහන්සිලා වැඩ කරන්න. අනිවාර්යයෙන්ම අමාරු දවස් හැමදාම තියෙන්නේ. ඉතින් මහන්සිලා වැඩ කරන්න නංගිලා මල්ලා. අපි හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ. එහෙනම් අපි නවතින්න. හම්බෙමු. බයි ආදරේ.